2020 සිට 2024 දක්වා අපොස සාමාන්‍ය පෙළ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයෙහි ප්‍රතිඵල විශ්ලේෂණය ඉතා ඉහළ මට්ටමක පවතින බව මින් හඳුනාගත හැකිය. වසර 5 තුළම සමත් ප්‍රතිශතය 98 ඉක්මවා 99.5 දක්වා ඉහළ අගයක් ගනී. අසමත් ප්‍රතිශතය 1.1 සිට 1.8 දක්වා ප්‍රමාණයක් ගනී. වාර්ෂිකව සිසුන් 2,20,000ත් 2,45,000ත් අතර පිරිසක් පෙනී සිටින අතර අසමත් වන්නේ 1000කට අඩු පිරිසකි. ඒ සාමාර්ථ ලබා ගන්නා සිසුන්ගේ ප්‍රතිශතය අනෙකුත් තෙවන කාණ්ඩ විෂයන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. මෙම ඉහළ සමත් ප්‍රතිශතයට ප්‍රධාන හේතු ලෙස දෛනික ජීවිතයට සමීප වූ විෂය නිර්දේශය, පාසල් මට්ටමින් පවත්වන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලකුණු ලබා දීම සහ සිසුන්ගේ ක්‍රීඩා හා සෞඛ්‍ය කෙරෙහි ඇති ස්වාභාවික උනන්දුව සඳහන් කළ හැකිය. කොවිඩ්-19 වසංගත කාලය තුළ පවා මෙම විෂයෙහි ප්‍රතිඵලවලට ඍණාත්මක බලපෑමක් නොවූ බවද විශේෂත්වයකි. ඒ අනුව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යනු සාමාන්‍ය පෙළ සිසුන්ට විශ්වාසයෙන් සමත් විය හැකි උසස් ප්‍රතිඵල ලබා ගැනීමට උපකාරී වන අතිශය ආරක්ෂිත විෂයක් ලෙස හඳුනාගත හැකිය.